Welcome again. අද දවසෙත් ලස්සනම ලස්සන ලංකාවේ ගත්තු බ්ලොග් එකක් ඔයාලට ගෙනත් දෙන්න තමයි හිතුනේ. ඉතින් අපි දැන් කට්ටියත් එක්ක කට්ටිය කියන්නේ අපි 4 දෙනා ඒ වගේම රජිත්ලේ අම්මවත් එක්ක ගියා අනුරාධපුරේ ලස්සන වන්දනා ගමනකට යන්න. අම්මට කියන්ටයි නම් හොඳටම නිදිමත වෙලා ඒ දෙන්නත් එක හොඳ නිින්දක් ගැහුවා. අපි තුන්දෙනායි මායි රජිතු ඉදිලනුයි අපි කතා කර කර අපේ ලස්සන ලංකාවේ තියෙන පරිසරය දිහා බලාගෙන එහෙම විනෝද වෙලා ට්‍රිප් එකේ ගියා. මේ දැන් අපි ඇවිත් ඉන්නේ අපි අනුරාධපුරේ හිටපු ලස්සන හොටෙල් එකේ ලිවින් ලෂ් ලක්සරි හොටෙල් කියලා. ඒකේ මේ වගේ ෆැමිලි ඇපාර්ට්මන්ට් එකක් තමයි අපි ගත්තේ. ඒක ඇත්තටම කිව්වොත් ගොඩාක් කම්ෆර්ටබල්, ගොඩාක් ස්පේෂියස්. අපි 4-5 දිනාටම හොඳටම ඉඩ තිබ්බා. එදා දවසේ ඇත්තටම කිව්වොත් ලොකු වැස්සක් තිබ්බා හවස් වරුවේ. ඒ වුණාට අපිට රෑට එහෙම වන්දනා කරන්න යන්න ගොඩක් chance එකක් ලැබුණා වැස්ස පායලා. එතකොට එච්චර රසෙත් නැහනේ. ඊට පස්සේ ඉතින් අපි මාළුත් අරගෙන කට්ටියත් එක්ක ගියා ජයශ්‍රී මහා බෝධිය පැත්තට වඳින්න. මට ඉස්සර ඉඳන් දැනෙච්ච දෙයක් තමයි මෙතනට ආවම හිත හරි අමුතු විදියට නිවෙනවා, හරි කාම් වෙනවා. අපිට හරි ලොකු හිතේ නිදහසක් දැනෙනවා. මේ වගේ තැනකට එනවා කියන්නේ සෑහෙන ලොකු පිනක්, ලොකු විශේෂත්වයක්. අපි පිටරට ඉඳන් තකහණයක් ඇවිල්ලා අපේ බබාලත් උස්සගෙන එයාලටත් මේ වගේ ලස්සන මොමන්ට් එකක් අපි ලබා දෙනවා කියන එක. Good morning. අපි අනුරාධපුරේ one night විතරයි ඉන්නේ. මොකද එච්චර ගමන දුර ගමනක් නෙවෙයිනේ. ඉතින් අපි මේ වගේ බ්‍රෙක්ෆාස්ට් එකත් අරගත්තා. මම එදා තීරණය කරා මට වෙස්ටර්න් බ්‍රෙක්ෆාස්ට් එකක් කන්න ඕනේ කියලා. ඊට පස්සේ අද දවසේ විශේෂත්වය කියන්නේ මම තමයි අද ඩ්‍රයිවිං කරේ. පොඩ්ඩක් රජිස්ටර් බ්‍රේක් එකක් දෙන්න බෑනේ පවුනේ යා. ඉතින් ගෙදර යන ගමන් අපිට හිතුණා පින්නවල එලිෆන්ට් ඕෆනේජ් එකටත් යමු කියලා. ඉතින් ඔයාලා දන්නවනේ සාමාන්‍ය අපි කොහේ හරි ගමනක් ගියොත් අනිවාර්යයෙන්ම අපේ දිලංගෙන හිතලා එයාටත් මොන හරි එන්ටර්ටේන්මන්ට් පොයින්ට් එකක් දාන්න ඕනේ කියලා අපි හැමදාම එහෙමනේ ට්‍රිප් යන්නේ. අපේ එදා ටයිමිං එක ඇත්තටම හොඳයි. මොකද අපි එනකොටම වගේ එයාලා අලියෝ ටික ගෙනත් දාලා තිබ්බා නාවන්න. ඉතින් ඒකත් හරි ලස්සන එක්ස්පීරියන්ස් එකක්. හැබැයි මම මෙතන ඇත්ත කතාවුත් කියන්න ඕන. අපි සාමාන්‍ය පින්නවල යන්න වැඩි කැමති නැහැ. මොකද එයාලා අලියන්ව ට්‍රීට් කරන විදිය 100%ක් හොඳමත් නැහැ. නමුත් අර දෙලංගෙන හිතලා ඉතින් යාට අලිය බලන්න ඕන නිසා තමයි අපි මේ තැනට ආවේ. දැන් ඉතින් අලි ටික නාලා ඉවර වෙලා ආය යන ඕෆනේජ් එකට. මේ වගේ ඉතින් ළඟින්ම යනකොට බයත් හිතෙනවා ටිකක්. නමුත් ඒක හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මොකද අපිට වයිල්ඩ් ලයිෆ් එකේ මෙච්චර ළඟ වෙන්න බෑනේ අලියෙක්ට. ගොඩක් ස්තුතියි. ඉතින් අදත් අපේ වීඩියෝ එක බැලුවට ඉතාලි තව වීඩියෝ එකකින් අපි හම්බ වෙමුකෝ.